පස අපේ ජීවයේ පැවැත්ම අද මෙන්ම හෙටටත් තහවුරු කරනවා. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න පසක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක්. විවිධ දේශගුණික විපර්යාස හේතුවෙන් වගේම මානව ක්‍රියාකාරකම් නිසා පසේ භෞතික රසායනික හා ජෛවීය ක්‍රියාකාරීත්වයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ නිසා අප පස පනමින් ආරක්ෂා කරගත යුතුයි. රටක කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් පවතින සාධක කීපයක් තියෙනවා. ඒකෙන් වඩාත්ම වැදගත් වෙන්නේ පස සහ ජලය. ජලය සහ පස හරියට කළමනාකරණය වෙන්නේ නැත්නම් අපිට කෘෂිකර්මාන්තයක් කරගන්න බෑ. අපි පස ගැන කතා කරොත් අපේ පස සෝදා යාම සහ පස් හායනය නිසා අපි විවිධාකාර ගැටලු වලට මුහුණ දෙනවා. එදා ඉඳලම පස සංරක්ෂණය ගැන හැමෝටම අවබෝධ වෙලා තියෙන කාරණාවක්. එතකොට අපේ රටේ පස සංරක්ෂණය ගැන ප්‍රධානම වගකීම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය පස ජලය මෙන්ම අනෙක් ස්වභාවික සම්පත් ගැන වැඩ කරනවා. අපි තමයි එකම නෛතික ආයතනය පාංශු සංරක්ෂණයට ජල කළමනාකරණයට ඒ වගේම කෘෂිකාලගුණ දත්ත තොරතුරු ලබා දීම සඳහා වග කියන ආයතනය. අපි පාංශු සංරක්ෂණ පනත යටතේ සංවේදී කලාප හඳුනාගෙන තියෙනවා. මේ කලාපවල පාංශු සංරක්ෂණ වැඩසටහන් සියල්ලම කරන්නේ අපේ අධීක්ෂණය සහ සම්බන්ධතාවයත් එක්ක. ඊට අමතරව ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ විවිධ පර්යේෂණ කටයුතු රාශියක් සිද්ධ කරනවා පස සම්බන්ධයෙන්. යම්කිසි ගොවි මහතෙකුට අවශ්‍ය නම් තම පස සංරක්ෂණය කරගන්න එයාට පුළුවන් තමන්ගේ ප්‍රදේශයේ කෘෂි උපදේශක මහත්තයා සම්බන්ධ කරගෙන ඒ හරහා අපායතනය හා සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකාවේ ඕනෑම ගොවියෙකුට ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පස සංරක්ෂණය කරගන්න ඕන අපි ඉතා සතුටෙන් ඒ ගොවියාට හෝ ඒ පුද්ගලයාට අපි උදව් කරන්න සූදානම් වෙලා සිටිනවා. කර්මාන්තයේදී අපිට හමුවන ප්‍රධාන ස්වභාවික සම්පත් වලින් එකක් තමයි පස. පස අපිට භෝග සඳහා උපස්තර ඇටියට ක්‍රියාත්මක වෙනවා. පසේ තත්ත්වය අනුව තමයි අපිට භෝගයේ අස්වැන්න එහෙම නැත්නම් ආර්ථික වටිනාකම තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි පස ආරක්ෂා කරගෙන ගොවිතැන් කටයුතු වලට යන්න ඕනේ කියන එක උපදෙස් ඇටියට ලබා දෙනවා. අපිට ශේෂ්ත්‍රයේ වගාවට පාවිච්චි කරන්න පුළුවන් පස් තියෙන්නේ 0.6ක් විතර. මේ පස් ප්‍රමාණයමුත් අපි වගේ රටවල් අයිතිවන නිවර්තන කලාපයේ රටවල් වල 5 සෙන්ටිමීටරයක් නිර්මාණය වෙන්න අවුරුදු 200ක විතර කාලයක් ගත වෙනවා. ඊට මේ බෑවම මූලික කරගෙන තමයි අපි පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන් ශේෂ්ත්‍රගත කරන්නේ. එතකොට මේ සඳහා අපි මූලිකව ගන්න මූලධර්ම කීපයක් තියෙනවා. එහෙම නැත්නම් මොන පදනමක්ද අපි පාංශු සංරක්ෂණ කටයුතු වලදී ශේෂ්ත්‍රය යොදාගන්නේ කියන එක. ඒකේ පළවෙනි එක තමයි පසමත් සමග ජලයේ ගැටීම කියන අවස්ථාව නතර කර ගැනීම. දෙවැනි එක තමයි ජලය පසමතු පිට ගමන් කරන දුර අඩු කරගන්න එක. තුන්වෙනි අවස්ථාව තමයි ඉහළින්ද පහළට භූමිය ගලාගෙන යන ජලයේ වේගය අඩු කරගන්න එක. හතරවෙනි අවස්ථාව මේ ජල ප්‍රමාණය අඩු කර ගැනීම. එහෙමනම් භූමියේ විවිධ ක්‍රියාකාරකම් නිර්මාණයන් කරලා අපිට පුළුවන් මේ ක්‍රමවේදයන්ට ප්‍රතිරෝධයක් දක්වන්න. ඒවට අපි කියනවා පාංශු සංරක්ෂණ ක්‍රමවේද කියලා. අපි මුලදිම පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන් කොටස් දෙකකට බෙදාගත්තා. එකක් අපි කිව්වා ගොවිපළ තුල පාංශු සංරක්ෂණය කියලා. අනික අපි ගොවිපළෙන් පිටත පාංශු සංරක්ෂණයට හඳුනාගත්තා. එතකොට ගොවිපළෙන් පිටත පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන් හැටියට ගණනවා වැඩිමනත් ජලය ශේෂ්ත්‍රයට හානියක් නොවී ඉවත් වෙන ක්‍රමවේදයන්. ඒ ක්‍රමවේදයන්ට අයිති වෙන ව්‍යුහ කීපයක් අතර මම ඉන්නේ. මේක අපි බාධක වේලි හැටියට හඳුන්වනවා. බාධක වේලි මගින් කරන්නේ ශේෂ්ත්‍රයේ ඉහළින්ද පල්ලෙහාට ගමන් කරන ජලයට බාධා ඇති කරලා තියෙනවා. ඒ බාධා හරහා ගමන් කිරීමේදී ජලය ගමන් කරන දුර සහ වේගය ප්‍රමාණය සීමාවකට ලක් කරගන්නවා ඒ බාධක තියෙන ස්ථානවලදී. ඊට අමතරව මේක අපිට බාධක නිර්මාණය කර ගැනීමේදී පතුල ගල් ආස්තරණය කරගෙන නිර්මාණය කරගන්නත් පුළුවන් ජල ප්‍රමාණය අනුව. එහෙම නැත්නම් අපිට තෘණවලින්ම මේ පතුල ආරක්ෂා කරගෙන නඩත්තු කරගන්න පුළුවන්. මේකේ ජලය ගමන් කිරීමට බාධකයක් විදිහට අපි තෘණවලින් බාධක නිර්මාණය කරලා තියෙනවා. ජලය අඩු කලාපවලදී අපිට පුළුවන්
තුන බාධක වෙල්ල ඇතුළේ ඉදිකර ගැනීම මගින් ජලය ගමන් කිරීමට බාධාවක් ඇති කරලා දෙන්න. පාංශ සංරක්ෂණය ගැන අපි කතා කරනකොට අපි මූලික අවධානය යොමු කරනවා අපි උඩ බෑවුමේ ඉහළ සිට පහළට ගලාගෙන එන ජල පහරේ වේගය අඩු කර ගැනීම, ඒ වගේම දුර අඩු කර ගැනීම, එන ජල පරිමාව අඩු කර ගැනීම. ඉතින් ඒ සඳහා අපි භාවිතා කරන තවත් එක් පාංශ සංරක්ෂණ ව්‍යුහයක් තමයි මේ ගල් වැටිය කියලා කියන්නේ. අපිට පුළුවන් ගල් වැටිය ඇතරම 20-40 අතර පරාසයක තියෙන බෑවුම් ප්‍රතිශතයක යොදා ගන්න ඉතාම සාර්ථක විදිහට. පාංශ සංරක්ෂණ ව්‍යුහයක් විදිහට ගල් වැටිය ස්ථාපනය කිරීමේදී මුලින්ම අවධානය යොමු කරනවා මේ බෑවුමේ නිශ්චිත රේඛාවක් ඔස්සේ මේක ඉදිකිරීමේ කටයුතු සිදු කරන්න. එතකොට මේ නිශ්චිත රේඛාව වශයෙන් අපි හඳුන්වන්නේ සමෝච්ච රේඛාව. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ සමෝච්ච රේඛාවක් භූමියේ සලකුණු කරගෙන ඒ මත සිට අඩි 2ක් ඉහළින් නැවතත් කෝණ්‍ය පෙළියක් යොදලා සලකුණු කිරීමක් සිදු කරනවා. ඊට පස්සේ අපි පියවර වන්නේ මේකේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මේ ගල් වැටිය ස්ථාපනය කිරීමට අවශ්‍ය කරන අත්තිවාරම සකස් කර ගැනීම. එතකොට මේ අත්තිවාරමේ ගැඹුර සාමාන්‍යයෙන් බෑවුමේ පහළ ප්‍රදේශයෙන් අඟල් 9ක ගැඹුරක් තියෙන්න ඕනේ. එතකොට ඒ අඟල් 9ක ගැඹුරු අත්තිවාරම කපාගෙන අපි ඒ මත ගල් තබලා මේ ගල් වැටි ඉදිකිරීම කටයුතු කරනවා. මේකෙදී අපි පුහුණු ශ්‍රමයේ භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද ස්ථාවරභාවය හොඳින් පවත්වා ගැනීමට. එතකොට එහිදී අපි සක්ක භාවිතා කරලා තමයි මේ ගල් වැටිය ඉදිකිරීමේ කටයුතු කරන්නේ. මේ ඉදිකිරීමේදී අපි තව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේකේ බෑවුමේ ඉහළ ප්‍රදේශයෙන් ගල් වැටිය උස තියෙන්න ඕනේ අඩි 1.5ක් උස. එතකොට මේ ගල් වැටිය ස්ථාපනය කරලා අවසානයේදී අපිට ඉහළින් අඩි 1.5ක් උස සහ පළල අඩි 2ක් වන මේ ආකාරයේ ගල් වැටියක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව ඉදිකරන ගල් වැටියක පිරිවිතර වෙන්නේ. මේ ගල් වැටියේ ආසන්නයේ සෝදා පාළුවට ලක්වීම වළක්වාලීම සඳහා තමයි අපි මේ තෘණ වැටියක් මේ විදිහට පවත්වාගෙන යන්නේ. පාංශ සංරක්ෂණයේදී භාවිතා කරන තවත් යාන්ත්‍රික පාංශ සංරක්ෂණ ව්‍යුහයක් තමයි අපි පැහැදිලි කරන්න යන්නේ. මේක අපි හඳුන්වා දෙන්නේ කුට්ටි කාණුව කියලා. මේකේ බෑවුම බිඳුවේ සිට බෑවුව ප්‍රතිශතය 30 දක්වා ප්‍රමාණයකදී යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම තේ පොල් වැනි බහුවාර්ෂික භෝග සඳහා සහ පළතුරු වැනි බහුවාර්ෂික වගාවන් සඳහා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අරමුණ තමයි පස සහ ජලය දෙකම සංරක්ෂණය කර ගැනීමේ ද්විකාරීය ව්‍යුහයක් විදිහට ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක අපි ඉදිකර ගැනීම ගැන සැලකුවොත් එහෙම බෑවුමේ අපි සමෝචය ලකුණු කරගන්න වෙනවා. සමෝචය මධ්‍ය සිටින විදිහට කාණුව දෙපැත්තට අඩි 2 පළලකුත් බෑවුම පැත්තෙන් අඩි 1.5ක උසකුත් තියෙන විදිහට කාණුව කපා ගන්නවා. ඒකම කපන පස් ටික බෑවුමේ යට පැත්තට වැටියක් විදිහට සකස් කර ගන්නවා. යොදා ගන්නවා. ඒකම කාණුවේ ඉහළ පැත්තෙන් අඟල් 6ක් ඉහළින් තුන වැටියක් අපි සිටව ගන්නවා. ඉහළින් එන ජල ප්‍රමාණය එකපාරම කාණුවට ඇතුල් වීම වළක්වා ගැනීම සඳහා. ඒකම අපි කුට්ටි කාණුව වශයෙන් මේක හඳුන්වන්නේ කාණුව තුල මීටර් 4ක දුරකින් අපිට කුට්ටියක් ඉතුරු කරගන්න වෙනවා. මේ කුට්ටිය අපි කාණුව පතුල ඉඳලා අඩියක් උස වෙන විදිහටත් මුළු කුට්ටියේ පළල අඩි 1.5ක් වන විදිහටත් කාණුව ඇතුලේ ඉතුරු කරගෙන යනවා. තනි වේදිකාවක් යොදන්නේ විසමාකාර මතුපිටක් තියෙන වෙනත් සංරක්ෂණ ව්‍යුහයක් යොදන්නට බැරි අපහසු තැන්වලදී විශේෂයෙන්ම ගල් සහ ගල් පර අතර තියෙන පස සංරක්ෂණය කරගෙන ඒ පස් වලින් පස සේදී යාම වළක්වා ගැනීම සඳහා අපි ඒ වගේ ස්ථානවලට තනි වේදිකා යෙදීම සිදු කරනු ලබනවා. අපි සැලකිල්ලට ගන්න ලබන්නේ තනි වේදිකාව යොදන ස්ථානය සහ අපි වගා කරනු ලබන භෝගයන්ගේ පරතරය. විශේෂයෙන්ම තනි වේදිකාවක් යොදන්නේ පළතුරු පැළ සහ බහුවාර්ෂික අපනයන භෝග සඳහා.
තනිවේදිකාව සකස් කිරීමේදී අපි තනිවේදිකාවේ පළල මීටර 1ක් විදිහටත් තනිවේදිකාවේ දිග මීටර 2ක් වෙන විදිහටත් තමයි අපි පිරිවිතරයන් තීරණය කරන්නේ. අර්ධ කවාකාරව තමයි මේ තනිවේදිකාව නිර්මාණය කරන්නේ. මීටරයක අරයකින් යුක්ත අර්ධ කවයක් අපි නිර්මාණය කරනවා. ඒ අර්ධ කවය නිර්මාණය කිරීමේදී අපි බෑවුම වැඩිම තැන ඉඳලා අපේ කණ්ඩියට උස බෑවුම වැඩිම තැන තියෙන උසත් කණ්ඩියේ උසත් සමපාත වෙන විදිහට ඒ තෝරාගත්ත ස්ථානයේ ඉඳලා දෙපැත්තට ගෙවී යන පරිදි තමයි තනිවේදිකාවේ නිර්මාණය කරගන්න ලබන්නේ. මේ තනිවේදිකාව නිර්මාණය කරගන්නකොට අපිට භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය විදිහට මේ තියෙන්නේ උළු කැටවලින් පාවිච්චි කරපු එක, පොල් එලි, මඩගල්, ඊට පස්සේ ගල්, කළු ගල්, උණ බම්බු මේ කියන ඕනෑම එකක් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ මේ දකින විදිහට හිස් භූමිය අපිට පුළුවන් ආවරණ භෝගයකින් මේ වහගෙන තවදුරටත් පස සේදී යාම වළක්වා ගන්න පුළුවන්. දෙවැටිය සඳහා දඬු කැබිලි තෝරගන්නකොට මේ සෙන්ටිමීටර 2ක් 3ක් පමණ විස්කම්බේ තියෙන දල දණ්ඩක් හෝ අඩදල දණ්ඩක් තෝරගන්න ඕන. මේකේ උස අපි ගන්නවා අඩි 2.5ක්. ඊළඟට අපි පොළවට සවිකන හිටවන කොටසේ ආනතිය පොළවෙන් උඩට තියෙන කොටසේ ආනතියට වඩා වැඩි ආනතියකින් කැපීමක් කරන්න ඕන ඉක්මනින් මුල් අද්දවා ගැනීම සඳහා. ඊළඟට අපි මේ දිගින් අඩිභාගයක් එහෙම නැත්නම් සෙන්ටිමීටර 15ක් තමයි අපි පොළව යටට යට කරනු ලබන්නේ මුල් අද්දවා ගැනීම සඳහා. මේවා අපි සිටුවා ගැනීමේදී දෙවැටියේ පළල අඩි 1.5ක් විදිහටත් කෝටු දෙකක් අතර දණු කැබිලි දෙකක් අතර දුර සෙන්ටිමීටර 15ක් විදිහටත් අක්වා ක්‍රමයට නැත්නම් ත්‍රිකෝණාකාර ක්‍රමයට තමයි අපි සිටුවා ගන්න ලබන්නේ. මේ සිටුවා ගැනීමේදී අපි විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕනේ. මේකේ ඒකාකාරී පැලවීමක් අපි ගන්න ඕන. ඒකාකාරී පැලවීමක් ගන්න නම් මේ හිටවන දඬු කැබැල්ල මුල් අද්දවා ගන්න කොටසේ පස බුරුල්ව තියෙන්න ඕනේ. සිටුවීමෙන් පස්සේ අපි මේ කෝටුව හොඳින් තද කරන්න ඕන. ඊළඟට හොඳට කාබනික පොහොර තියෙන්න ඕන. මේ විදිහට තියලා ඉඩෝර කාලයක් නම් අපි සිටුවීමෙන් පස්සේ ජල සම්පාදනය කරලා වසුණක් යොදන්න ඕන. හෙල්මලුව ගැන කතා කරද්දී සමතල මතු පිටක් හෝ පසුපස දෙසට බෑවුමක් කුඩා බෑවුමක් ඇතුව නිර්මාණය කරනවා. ඒ වගේම ඒ බෑවුම මුල් කොටසේ සපත්තු කාණුවකට විවෘත කරනවා. ඒ වගේම මේ සමතල මතු පිටක් තිබීම මගින් හෙල්මලුවේ එළවලු ක්ෂේත්‍ර භෝග වගා කටයුතු සඳහා පහසු වෙනවා. එම භෝගයන්ගේ නඩත්තු කටයුතු යාන්ත්‍රීකරණය ජලයේදීම ආදිය පහසු කරනවා. ඒ වගේම හෙල්මලුවේ යූර 3 ආවරණයකින් අපි සකස් කරනවා. ඒ වගේම යූරේ 3 ආවරණයක් යොදන්නේ නැත්නම් අපට පුළුවන් මුකුණු වෙන්න ගොටුකොළ වගේ ආර්ථික භෝගයක් වගා කරන්න. හෙල්මලුවේ පළල තීරණය වන්නේ පසේ ගැඹුරත් ඒ වගේම බෑවුමේ තීව්‍රතාවයත් මත. අපි හෙල්මලුව ඉදිකිරීමේදී සමෝච්ච රේඛාවක් මුලින් ලකුණු කරගන්නවා. පසුව එම සමෝච්ච රේඛාව මැදි කරමින් ඉහළින් නැති පස් පහළට යොමු කිරීමෙන් ඒ කියන්නේ කැපුම් පිරවුම් ක්‍රමයට හෙල්මලුව සකසා ගන්නවා. පස සංරක්ෂණය කළොත් ඒක හරියට රැක බලා ගත්තොත් ඔබටත් පුළුවන් ඔබේ ඉඩමේ සරු බව වැඩි කරගෙන හොඳ ආර්ථික ලාභයක් ලබා ගන්න. ඒ සඳහා තාක්ෂණික මඟ පෙන්වීම ලබා ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.